ඉතින් වාහනේ good afternoon මචංලා. ඉතින් කොහමද හැමෝටම සුබ දවසක්. සුබ දවසක් ළමයි. අද හයි කරන්න යන්නේ Range Rover 2025 වාහනේ ස්ටෙප් බෝඩ් එකක්, ඔටෝ ස්ටෙප් බෝඩ් එකක් හයි කරන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලට පෙන්නන්නේ. මම වාහනේ මේ තියෙන්නේ වාහනේ. ඔයාලට බලා ගන්න පුළුවන්. වාහනේ පෙන්නන්න ඇතුළත්. ඉතින් තමයි ඉන්නේ. හරිද? දෙකම ඉන්නේ මෙතනින්. අද තියෙන 2025 Range Rover වාහනයක්. මේකේ අපි සයිඩ් ස්ටෙප් හයි කරන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු කොහොමද හයි කරලා මේක වැඩ කරන්න කියලා. channels ටික අපි ගලවලා හයි කරන්න ගමන් ඔයාලට දෙන්නම් මේකේ බෝඩ්ස් වලට යන පවර් ලයින් කනෙක්ෂන් කොහොමද හයි කරන්න කියලා බලමු. ඉතින් මට රැඳිලා ඉන්න මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් පිටිපස්ස ඊට බඩු ටික ඉස්සරහට දාගන්න ඕනේ. මේක ගලවන්න ඕනේ. පැනල්ස් එක ගලවන්න ඕනේ. ගලවුවට පස්සේ තමයි මේක හයි වෙන්නේ. මේ දින වාහනේ බලමු ෆික්ස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ළමයි මේකට ස්ටෙප් බෝඩ් එකට එන කම්පියුටර් බොක්ස් එක. හරිද? මේක ඇතුලෙන් හයි කරනවා මෙතනට හයි වෙනවා. ඉතින් අපි බලමු හයි වෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට වාහනේ ඔන් කරලා පෙන්නන්න. මෙතනින් තමයි මේක ඔන් කරන්න තියෙන්නේ. මොකේමද? dashboard instrument cluster එක ඉතින් head up display panel එක ඔරිජිනල් බඩු කොහොමද good afternoon. ඉතින් ඔරිජිනල් steering wheel control එක හරිද? මේ දෙන්නේ ඔයාලට වෙනවා multi function cruise control කොහොමද මේක වැඩ කරන්නේ. ඉතින් menu එක හැමදේම තියෙනවා. බලමු අපි මේකේ පිටිපස්සේ සීට් එක ඉතින් මම වාහනේ මේක තමයි වාහනේ බලන්න ඉතින් තමයි මේක එන ඔරිජිනල් සොකට් එක මෙතන එනවා. මේ තියෙන්නේ ස්ටෙප් එකට එන මෝටර් එක. හරි. දැන් මේක හයි කරන්න යන්නේ. ඔයාලට හයි කරලා පෙන්නන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ තියෙන ඔරිජිනල් මෙන සොකට් එක මේකටම එනවා. ඉතින් කම්පියුටර් විතරයි වෙනම සෙපරේට් හයි කරන්න තියෙන්නේ. මම කැලිටි කරගුවා. ස්පොක්ස්. එතන තමයි සබ් එක එන්නේ මේකේ. ඔරිජිනල් සබ් එකේ ස්පීකර් එක. Sing මේ ගලවගෙන යන ගමන් Asal? ඉතින් තමයි දැන් මම මේක සම්පූර්ණයෙන්ම ගලවලා තියෙනවා. ඔයාලට පේනවා. ගැලවුවා. දැන් මේකේ එන්නේ මෙතන තමයි මේ වයර් සොකට් දෙක. ඔයාලට පේනවා. මෙන්න මෙතන හැංග් කරලා තමයි එන්නේ. 25 එකේ මේ තියෙන ඔන්න ඔය විදිහට හැංග් කරලා එන්නේ. මේකේ මේ තියෙන ස්පෙෂල් ක්ලිප්ස් දෙක, ඒ කියන්නේ empty එන ක්ලිප්ස් දෙක ගලවලා අපේ කම්පියුටර් බොක්ස් එකට හයි කරන්න තියෙනවා. හයි කරලා මේක මවුන්ට් කරන්න විතරයි තියෙන්නේ. හරි. මේක තමයි කම්පියුටර් බොක්ස් එක. मैं मेक हाई करन जाने हाई करने वाला 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 पहनना पसंद नहीं है. एक और थोड़ी फिट कर जाओ दिलशान. हाँ बस रखिए मोहरा ना इफ्तार था रखिए. ओके ओके. आपको क्या डाल दे कहाँ डाल दे बैठा हो तो बाहर तक फिट कर देते ना तो वैसा मोटर चालू. ළමයි මේ තියෙන කම්පියුටර් එක
ඉතින් ඔයාලම සම හයි කරලා ඉවරයි. මෙතන ඩබල් ටේප් ගහලා හයි කරලා ඉවරයි. මේක සම්පූර්ණව හයි කරන්න තියෙන්නේ. ටික දැන් මෝටර් එක බලමු. මේක ගන්න. चलो ठीक है चलाइए ओके ओके चलिए कंप्यूटर सही करने तो 3 मिनट मैं संपूर्ण सही करने का कौन रेडी नहीं किया मैं रेडी इवर करा लंगी थी इन्हें स्टेप से हाई करने तरह ini step 3 ini mama step එක මේක විතර හයි කරන්න තියෙන්නේ පැත්තේ මෝටර දෙක හයි කරලා ඉවරයි අල්ල ගන්න පුළුවන් වයර් සෙට් එක මේ පැත්තත් වෙන්න ඕන බලන්න මේ තුලත් ඉවරයි මේ පැත්ත හයි කරලා ඉවරයි දැන් बाहर घाई करना है नहीं बाहर घाई करना मैं पड़ता हूँ एडजस्टमेंट करना होने एडजस्टमेंट कर ला मैं अंतिम पेन वो मेरे को वह नहीं है अरे तो हाईवे तीन लोग रेंज रोवर बागती पेन बागंडे इंजन ऑन करा ये हेड अप डिस्प्ले का में තියෙන්නේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක හරි තමයි වලින් තියෙන්නේ එන්නකෝ තමයි ඔක වැඩ කරන්නේ මෙතනින් අපිට පුළුවන් මේකේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ තියෙන දේවල් වෙනස් කරන්න එනකොට මේක සෙටින්ග්ස් හදන්න අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. මේක තමයි ඔක වැඩ කරන්නේ. දැන් පෙන්නන්න වාට. යන්නේ මොනවද? වැඩේ ඉවරට අංගල් දැන් වැඩේ ඉවරයි ළමයි එන අපි මේ වගේ තව වීඩියෝ එකක් හම්බ වෙනවා මම සුබ දවසක් ජය වේවා